අයිබෝවන් ළමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සැසඳුම් විස්තරයක ධනරින කොහොමද පහසුවෙන් තීරණය කරගන්න කියලා. එතකොට අපි දන්නවා සැසඳුම් විස්තර අපි පාඩම් දෙකකදී පිළියෙල කරනවා. එකක් තමයි පාලන ගිණුම් පාඩමේදී සැසඳුම් විස්තර පිළියෙල කරනවා. ඒ වගේම තමයි බැංකු සැසඳුම් පාඩමේදීත් අපි සැසඳුම් විස්තරයක් පිළියෙල කරනවා. එතකොට මම දැන් මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා පාලන ගිණුම් ආශ්‍රිතව සැසඳුම් විස්තරයක් පිළියෙල කරනකොට කොහොමද අපි ඒකේ ධන ඍණ පහසුවෙන් තීරණය කරගන්නේ කියලා. right අපි යමු වීඩියෝ එකට. එතකොට අපි දන්නවා මම නිකන් කෙටි පැහැදිලි කිරීමක් කරන්න මේ පාලන ගිණුම් සම්බන්ධයෙන් මේ වීඩියෝ එක ඇත්තට මම ફોකස් කරන්නේ සැසඳුම් විස්තරයක ධන ඍණ තීරණය කරන්න ලේසි ක්‍රමයක් ඔයගොල්ලන්ට උගන්වන්න. තේරෙන්න මුළු පාලන ගිණුම් පාඩවම උගන්වන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට මම නිකන් කෙටි හැඳින්වීමක් කරන්න මුලින්ම පාලන ගිණුම් වල ගත්තාම ඔයගොල්ලෝ දන්නවා පාලන ගිණුම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ණයගැති පාලන ගිණුම, අනිත් එක තමයි ණය හිමි පාලන ගිණුම. ඒක තියෙන්නේ පොදු ලෙජරේ. ඊට අමතරව ඇවිල්ලා උපලෙජරයක් මේන්ටේන් කරන ව්‍යාපාරයක් අර එක් එක් ණයගැතියන්ගේ සහ එක් එක් ණය හිමියන්ගේ ශේෂයන් බලා ගන්න. එතකොට එක් එක් ණයගැති ගිණුම් වල එක් එක් ණයගැති ගිණුම් තියෙන ලෙජරේ අපි හඳුන්වනවා ණයගැති ලෙජරේ කියලා. එක් එක් ණය හිමි ගිණුම් තියෙන මේ ලෙජරේ අපි හඳුන්වනවා ණය හිමි ලෙජරේ කියලා. එතකොට ණයගැති පාලන ගිණුමේ ශේෂය මෙන්න මේ එක් එක් ණයගැති ගිණුම් වල ශේෂවල එකතුවට අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. එතකොට ණයගැති පාලන ගිණුම ශේෂය ඒක නිසා අපි කියනවා ණයගැති ලෙජරේ ශේෂ එකතුවට සමාන විය යුතුයි කියලා. ඊට පස්සේ ණය හිමි පාලන ගිණුමේ ශේෂය මේ එක් එක් ණය හිමි ගිණුම් වල ශේෂවල එකතුවට සමාන විය යුතුයි. ඒක නිසා අපි කියනවා ණය හිමි පාලන ගිණුමේ ශේෂය ණය හිමි ලෙජරේ ශේෂ එකතුවට සමාන විය යුතුයි කියලා. ඒත් ඒක ඇවිල්ලා මැට්‍රික් එකක් නෙමෙයිනේ. මොකද හේතුව අපි දන්නවා ණයගැති පාලන ගිණුමෙන් නියෝජනය වෙන්නේ එක් එක් ණයගැතියෝ සෙට් එක. එක් එක් ණයගැතියෝ සියල්ල ණයගැති පාලන ගිණුමෙන් නියෝජනය වෙනවා. ඊට පස්සේ ණය හිමි පාලන ගිණුමෙන් නියෝජනය වෙන්නේ එක් එක් ණය හිමියෝ සෙට් එක. ඒත් ණය හිමියෝ ඔක්කොම ටික ණය හිමි පාලන ගිණුමෙන් නියෝජනය වෙනවා. ඉතින් ණයගැති පාලන ගිණුමේ ශේෂය එතකොට ණයගැති ලෙජරේ ශේෂ එකතුවට ණය හිමි පාලන ගිණුමේ ශේෂය ණය හිමි ලෙජරේ ශේෂ එකතුවටත් ඒක නිකන් අනිවාර්යයෙන්ම සමාන විය යුතුයි. මොකද මේ දෙපැත්තෙම සටහන් වෙන්නේ එකම ගන්ධම ටික නිසා. හැබැයි ප්‍රැක්ටිකලි ගත්තට පස්සේ ඇවිල්ලා මේ ණයගැති පාලන ගිණුමේ නැත්තම් ණය හිමි පාලන ගිණුමේ ශේෂය මේ උපලෙජර් වල ශේෂ එකතුවට සමාන වෙන්නේ නැහැ. ප්‍රායෝගිකව ඒක එහෙම වෙන්නේ නැති අවස්ථා තියෙනවා. එතකොට එහෙම නොවෙනවා නම් ඒකට හේතු දෙකක් බලපාන. එකක් තමයි මේ පාලන ගිණුම් වල වෙලා තියෙන වැරදි. එහෙම නැත්නම් මේ උපලෙජර් වල සිදු වෙලා තියෙන වැරදි. හරිද? right. අපි නම් බලමු ඊළඟට අපි කොහොමද මේ වැරදි සම්බන්ධයෙන් ක්‍රියා කළ යුත්තේ කියලා. ඊට පස්සේ පාලන ගිණුම තියෙන්නේ මෙන්න මේ පොදු ලෙජරේ. හරිද? ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ තමයි පොදු ලෙජරේ තියෙන්නේ. අපි දන්නවා පොදු ලෙජරේ තමයි අපි අර ටී ගිණුම් ටික පිළියෙල කරා. එතකොට පාලන ගිණුම් ඇවිල්ලා ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ තියෙන දෙයක් නිසා පාලන ගිණුම් වල මොකක් හරි වැරද්දක් වුණොත් එතන මේ පොදු ලෙජරේ මොකක් හරි වැරද්දක් වුණොත් ඒක කෙලින්ම ඇවිල්ලා ඔයාගේ අවසාන ගිණුම් කට්ටලයට බලපානවා. මොකද මෙතන පාලන ගිණුම් වරදුනා කියලා කියන්නේ ඊට පස්සේ ශේෂ පිරික්සම වරදිනවා. ශේෂ පිරික්සම වරදුනා කියලා කියන්නේ මෙතන ආදායම් ප්‍රකාශයේ මූල පිටරේ වරදිනවා. අර එතකොට අවසාන මූල ප්‍රකාශන කට්ටලයට අනිවාර්යයෙන් මේක බලපෑමක් ඇති කරනවා. ඒක නිසා අර පාලන ගිණුම් වල වෙලා තියෙන වැරදි ටික අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතුමයි. ඒක අනිවාර්යෙන් නිවැරදි කරන්න ඕන. හැබැයි අර උපලෙජරේ වෙලා තියෙන වැරදි අපි ඇවිල්ලා නිවැරදි කළ යුතුයි. නමුත් ඒක ඇවිල්ලා අරනේ ගොඩක් ඉක්මනට නිවැරදි කරන්න ඕන කියලා දෙයක් නැහැ. හේතුව තමයි අපිට උපලෙජරේ වැරදි සිද්ධ වුණා කියලා අපිට මේ ගිණුම් කරන ක්‍රියාවලියට කිසිදු බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. මේ මොකද හේතුව උපලෙජරේ තියෙන්නේ ඇවිල්ලා ගිණුම් කරන ක්‍රියාවලියෙන් පිට. ඒක නිසා උපලෙජර් වැරදුනා කියලා මේ අවසාන ගිණුම් කටලෙදි කිසිදු බලපෑමක් නැහැ. ඒක නිසා උපලෙජරේ වැරදි අපි ඇවිල්ලා නෝට් ඩවුන් කරගෙන අපි ඒක පස්සේ හිමීට නිවැරදි කර ගැනීම තමයි සාමාන්‍ය ප්‍රායෝගිකව සිද්ධ කරන්නේ. ඒක නිසා මතක තියාගන්න පොදු ලෙජරේ තියෙන පාලන ගිණුම් වල මොකක් හරි වැරද්දක් වුණොත් ඒක අනිවාර්යයෙන්ම එවෙලෙම නිවැරදි කළ යුතුයි. මොකද හේතුව ඒක අවසාන ගිණුම් වලට බලපාන නිසා.
උපලෙජරේ වැරැද්දක් වුණොත් එමේ ඇවිල්ලා ඒක එවෙලෙම නිවැරදි කරන්න අවශ්‍යතාවයක් නැහැ. පස්සේ වුණත් එමෙට නිවැරදි කරගන්න පුළුවන්. ඒක නිසා උපලෙජරේ වැරදි ඇවිල්ලා අපි දැනට නෝට් ඩවුන් කරගන්නවා විතරයි. ඒක අපි නිවැරදි කරන්න යන්නේ නැහැ. right. ඔන්න ඒ කාරණාව ඔළුවේ තියාගෙන අපි ඊළඟ කොටසට යමු. මෙතන ෂෝට් නෝට් එකේ දාලා තියෙනවා ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලා පැහැදිලි කරපු ටික සාරාංශගත කරලා. එතකොට මේකේ PDF එක ඕන නම් ඔයගොල්ලෝ ඊමේල් ඇඩ්‍රස් එකක් කමෙන්ට් කරගෙන යන්න. මම එතකොට ඒ ටික සෙන්ඩ් කරන්නම්. එතකොට මෙතන මම දාලා තියෙනවා පාලන ගිණුම් ශේෂ සහ උපලෙජර් ශේෂ එකතුන් අසමාන වීමට බලපාන හේතු දෙකයි. අපි කතා කළා ඉස්සෙල්ලා පොදු ලෙජරේ වෙලා තියෙන වැරදි එක හේතුවක්. අනිත් එක තමයි උපලෙජර් වල සිදුලා තියෙන වැරදි. ඊට පස්සේ පොදු ලෙජරේ තියෙන්නේ මොනවද? ණය ගැති පාලන ගිණුමයි ණය හිමි පාලන ගිණුමයි. ඒක නිසා අපි පොදු ලෙජරේ වෙලා තියෙන වැරදි හඳුන්වනවා ණය ගැති සහ ණය හිමි පාලන ගිණුම් වල සිදුවී ඇති වැරදි කියලා. උපලෙජරේ තියෙන්නේ ඇවිල්ලා එක් ණය ගැති ගිණුම් සහ එක් ණය හිමි ගිණුම්. එතකොට ඒක නිසා උපලෙජරේ වැරදි හඳුන්වනවා ණය ගැති සහ ණය හිමි උපලෙජර් වල සිදුවී ඇති වැරදි කියලා. ඊට පස්සේ පොදු ලෙජරේ වැරදි නැත්තම් පාලන ගිණුම් වල වැරදි ගත්තට පස්සේ ඇවිල්ලා මම කිව්වා ඒවා අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතුමයි. මොකද හේතුව අවසාන ගිණුම් වලට ඒක බලපාන නිසා. ඒතර නිවැරදි කරන්න අපි ඇවිල්ලා වැරදි නිවැරදි කිරීමේ දිට්ඨ සටහනක් පාවිච්චි කරනවා. ඒතර ඒ දිට්ඨ සටහන පාවිච්චි කළා ඒ වැරදි නිවැරදි කළ යුතුයි. එතකොට උපලෙජර් වල ගත්තට පස්සේ ඇවිල්ලා මං කිව්වා වැරදි අපි ඒ වෙලෙම නිවැරදි කරන්න යන්නේ නැහැ. ඒ ටික නෝට් ඩවුන් කරනවා විතරයි. ඒක නිසා උපලෙජරේ වැරදි වලට අපි දිට්ඨ සටහන දාන්න යන්නේ නැහැ. කොහොමත් ඇවිල්ලා උපලෙජර් වල අපි දිට්ඨ සටහන් මේන්ටේන් කරන්නේ නැහැ. මොකද හේතුව ගිණුම් කරන ක්‍රියාවලියෙන් පිට දෙයක් හින්දා. ඒක නිසා කොහොමත් ඇවිල්ලා උපලෙජරේ වැරදි වලට දිට්ඨ සටහන් යන්නේ නැත. ඊළඟට පාලන ගිණුම් වල වැරදිවා නිවැරදි කරනකොට ඒකටවා ගහන්න ඕනේ සංශෝධිත පාලන ගිණුම. දැන් උදාහරණයක් විදිහට ණය ගැති පාලන ගිණුම නිවැරදි කරනවා නම් ගහන්න ඕනේ සංශෝධිත ණය ගැති පාලන ගිණුම. ණය හිමි පාලන ගිණුම නිවැරදි කරනවා ගහන්න ඕනේ සංශෝධිත ණය හිමි පාලන ගිණුම. අපි ඒක කොහොමද පිළියෙල කරන්නේ කියලා ඉස්සරහට ගානකින් කතා කරමු. ඊළඟට උපලෙජරේ වැරදි අපි නිවැරදි කරන්නේ නැති නිසා ඒ ටික නිකන් නෝට් ඩවුන් කරනවා විතරයි. ඒ ටික නෝට් ඩවුන් කරන්නේ කොහෙද? සැසඳුම් විස්තරේ. ඒතර මම මේ වීඩියෝ එකේ විශේෂයෙන් කතා කරන්නේ ඔන්න සැසඳුම් විස්තරේ දන් ඍණ තීරණය කරන ආකාරය. ඒක අපි බලමු ඉස්සරහට ගානකින්. එතකොට ඕක තමයි මේ පාඩමේ සමරි එක. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. හරි මම මෙතන ඇවිල්ලා උදාහරණයක් අරගෙන තියෙනවා. මෙතන මම හැබැයි කතා කරන්නේ ණය ගැති පාලන ගිණුම සම්බන්ධයෙන් වෙලා තියෙන වැරදි විතරයි. එතකොට අපි ඉස්සරහ වීඩියෝ එකෙන් ණය හිමියන් සම්බන්ධයෙන් කතා කරමු. එතකොට මම මෙතන ගත්ත ගානක් ඒකේ තියෙනවා අදීප වෙළඳ ව්‍යාපාරයේ 2024 12/31 දිනට ණය ගැති පාලන ගිණුමේ ශේෂය 2,35,000ක් වූ අතර ගිණුම් විගණනයේදී නැත්නම් නැවත පරීක්ෂාවේදී ණය ගැති ලෙජරේ සහ පාලන ගිණුම සම්බන්ධයෙන් පහත වැරදි අනාවරණය කරගෙන ඇත. ඒතර ඔන්න වෙච්ච වැරදි ටිකක් දීලා තියෙනවා අපේ. ඒතර මේ වැරදි හින්දා ණය ගැති පාලන ගිණුමේ ශේෂය ණය ගැති ලෙජරේ ශේෂ එකතුවට සමාන වෙලා නැහැ කියලා කියනවා. ඒක අපි බලමු එහෙනම් මේකේ කොහොමද මේ ගාන හදන්නේ කියලා. ඒකට මම දන්නවා මම ඔයාලට කිව්වා මේ වැරදි සියල්ල අපිට අවිල්ල වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. මොකද්ද වැරදි වර්ග දෙකයිනේ තියෙන්නේ. එකක් තමයි පාලන ගිණුමේ වෙලා තියෙන වැරදි. අනිත් එක තමයි උපලෙජර් වල වෙලා තියෙන වැරදි. ඒතර ඔයා මුලින්ම ගාන ගත්තට පස්සේ බලන්න ණය ගැති පාලන ගිණුම සම්බන්ධයෙන් මොනවද සිද්ධ වෙලා තියෙන වැරදි කියලා. ඒ කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ මොනවද වෙලා තියෙන වැරදි කියලා බලන්න. හරිද? ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේනේ පාලන ගිණුම් තියෙන්නේ. ඒතර ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ මොනවා හරි වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ ටික කෙලිම පාලන ගිණුමේ වැරදි විදියට ඔයාලා ගන්න පුළුවන්. ඊට පස්සේ ගිණුම් කරන ක්‍රියාවලියෙන් පිට මොකක් හරි වෙලා තියෙනවා නම් වැරද්දක් ඒ ටික තමයි උපලෙජරේ වැරදි විදියට ගන්න වෙන්නේ. රයිට් අපි එකින් එකට පොඩ්ඩක් මේක බලමු. මුලින්ම ගාන හදද්දී මෙන්න මෙතන දීලා තියෙනවා 2024 12/31 දිනට ණය ගැති පාලන ගිණුමේ ශේෂය. ඔයාලට තේරෙන්න ඕනේ මෙතන කාල පරිච්ඡේදයේ අවසාන දිනකක තමයි පාලන ගිණුමේ ශේෂය දීලා තියෙන්නේ. ඒ කියන්නේ දැනට මෙයා ගිණුම් තැබීමක් කරලා ඉවරයි. ගිණුම් තැබීමක් කරලා ඒ ගිණුම් පියපු ඒවා නැවත පරීක්ෂා කරනකොට තමයි මේ වැරදි ටික අහුවෙලා තියෙන්නේ. ඒක හොඳට මතක තියාගන්න. දැන් මම මේ ගාන හදනකොට මේක දැනටම ගිණුම් තියලා ඉවර වෙච්ච ගානක්. මේක හොඳට ඔළුවේ තියාගෙන ගාන හදන්න. ඔයා මේ අමුතුවෙන්ම ගිණුම් තියෙන ගානක් නෙමෙයි මේක. මුලින් ඉඳලා ගිණුම් තියෙන ගානක් නෙමෙයි.
දැනට ගිනුම් තියපු ගාන. ඒතර එයා දැනට ගිනුම් තැබීමක් කරලා තියෙනවා නම් එයා දැනට ණයගැති පාලන ගිණුමක් ගහලා ඇත්තේ. ඒතර එයා ගහපු ණයගැති පාලන ගිණුමේ අවසාන ශේෂය තමයි ඔයාට මේ දීලා තියෙන්නේ 2,35,000යි තිය. එතකොට මේ 2,35,000යි ශේෂය හරිද වැරදිද? මේ ශේෂය අනිවාර්යයෙන්ම වැරදි වෙනවා. මොකද හේතුව මෙයා තියෙනවා පැහැදිලිව මෙතන වැරදි වගේක් සිද්ධ වෙලා තියෙනවා කියලා. එහෙනම් අනිවාර්යයෙන්ම එයාට මේ පාලන ගිණුමේ ශේෂය විදිහට ඇවිල්ලා තියෙන මේ 2,35,000ක අගය අනිවාර්යයෙන්ම වැරදි අගයක් විය යුතුයි. දැන් අපි මොකද්ද කරන්න ඕන? පාලන ගිණුම වැරදි නම් ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතුමයි. මම ඉස්සෙල්ලා කිව්වනේ හේතුව. මොකද්ද හේතුව? පාලන ගිණුම වැරදුනොත් අවසාන ගිණුම් කට්ටලේ වර්ධිනවා. මොකද මේක ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ දෙයක්. ඒක නිසා පාලන ගිණුම වැරදි නම් අනිවාර්යයෙන් මේක නිවැරදි කළ යුතුමයි. අන්න ඒක නිවැරදි කරන්න තමයි මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ සංශෝධිත ණයගැති පාලන ගිණුමක් ගහන්න. එතන සංශෝධිත ණයගැති පාලන ගිණුමක් ගහන්නේ ඇයි? මොකද අමුතුවෙන් ආපහු ණයගැති පාලන ගිණුමක් ගන්න අවස්ථාවක් යන්නේ නැහැ. මොකද එයා දැන්ටම ණයගැති පාලන ගිණුමක් පිළියෙල කළානේ තියෙන්නේ. ඒ නිසා අමුතුවෙන් ණයගැති පාලන ගිණුම මුලින් ඉඳලා පිළියෙල කරන්න දෙයක් නැහැ. ඔයා කරන්න ඕනේ මොකද්ද? එයාගේ දැනට ඇවිල්ලා තියෙන පාලන ගිණුමේ ශේෂය අරගෙන ඒකට ඇඩ්ජස්ට්මන්ට්ස් දාලා ඒක නිවැරදි කරන එක තමයි ඔයාගේ රාජකාරිය වෙන්න ඕන. ඒක තමයි මේ ගානේ ඔයාට පැවරලා තියෙන රාජකාරිය. හරි. අපි එහෙනම් ඒක කොහොමද කරන්න කියලා බලමු. ඊට මෙතන ගාලා තියෙනවා සංශෝධිත ණයගැති පාලන ගිණුම. ඒතර සංශෝධිත ණයගැති පාලන ගිණුම මම උඩින්ම ශේෂයේ EG කියලා දාගත්තා 2,35,000. ඒතර ණයගැතියෝ කියලා කියන්නේ වත්තමක් නිසා තියෙන්නේ මොන ශේෂයක්ද? හර ශේෂයක්. ඒක නිසා මම මේක හර පැත්තින් EG කියලා දාගත්තා 2,35,000. හරි. ඒතර කෙනෙක්ට අර ප්‍රශ්නයක් එන්න පුළුවන් මෙතන 12.31 ශේෂයේ EG කියලා නේද? සාමාන්‍ය අපි ශේෂයේ EG කියලා දාදන්නේ ආරම්භක ශේෂය. එහෙම දෙයක් නැහැ. මොකද මේ ගානේ තියෙන தත්ත්වය අනුව මම තුව ඉස්සෙල්ලා මේක මේ දැනටමත් ගිණුම් තියලා ඉවර වෙච්ච ගාන. එනවා අමුතුවෙන් මේ ආරම්භක ශේෂ දාගෙන ගිණුම් තියන්න ඕනේ නැහැ. ඔයා කරන්න ඕනේ මොකක්ද ඇවිල්ලා මෙතන එයාගේ ගිණුම් තැදීන යම්කිසි වැරදීම් සිද්ධ වෙලා තියෙනවා නම් අන්නේ වැරදි හදන එක තමයි ආගේ රාජකාරිය. ඒතර වැරදි හදන ගානක ඔයා ශේෂ විදිහට දාගන්න ඕනේ එයාගේ දැනට ඇවිල්ලා තියෙන ශේෂ ටික. එයාගේ ගිණුම් වල දැනට ඇවිල්ලා තියෙන ශේෂ ටික. ඒක නිසා තමයි මෙතන ශේෂයේ EG කියලා මම එයාගේ දැනට ඇවිල්ලා තියෙන පාලන ගිණුමේ ශේෂය දාගත්තා 2,35,000. ඒතර මේකට තමයි අපි ඇඩ්ජස්ට්මන්ට්ස් දාලා මේක නිවැරදි කරන්න ඕනේ. රයිට්. අපි යමු අපෝ ගානට. එයා ගෙනාලා කරන පළවෙනි වැරද්ද විකුණුම් ජර්නලයේ එකතුව වූ 3,12,000ක් ණයගැති පාලන ගිණුමට ගෙන තිබුණේ 2,13,000ක් ලෙසය. ඒතර ඔයාලට මේ දාන මේ වැරද්ද කියනකොටම තේරෙනවා මෙතන වැරද්ද තියෙන්නේ කොහෙද? ණයගැති පාලන ගිණුමේ. එහෙනම් ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතුයි. හරිද? නිවැරදි කරන්න මොකද්ද අපි දාන්න ඕනේ? ලිත්ත සටහනක් දාන්න ඕනේ. නිකන් හිස්තෙන් පුරවනණයට නිවැරදි කරන්න බෑ. මොකද හේතුව ගිණුම් කරන ක්‍රියාවලිය ඇවිල්ලා නිවැරදි කිරීමක් කරනවා නම් එන්ට්‍රි එකකින් නැත්තම් ලිත්ත සටහනකින් ඕනේ නිවැරදි කිරීම කරන්න. එතකොට මෙතන ගත්තට පස්සේ එයා ඇවිල්ලා විකුණුම් ජර්නලයේ විකුණුම් ජර්නලයේ අපි දන්නවා ණයට විකුණුම් සටහන් කරන්න. ඒතකොට 3,12,000ක් කියලා සටහන් කරන්න ඕන ණයට විකුණුම් ප්‍රමාණය. එයා සටහන් කරලා තියෙන්නේ 2,13,000යි කියලා. ඒ කියන්නේ එයා 99,000ක් අඩුවෙන් තමයි විකුණුම් දාලා තියෙන්නේ. ඒකට අපි මොකද්ද කරන්න ඕනේ? විකුණුම් ඔයා දන්නවා ණයගැති පාලන ගිණුමේ කොයි පැත්තටද දෙන්නේ? හර පැත්තටනේ. ඒතකොට එයා හර කළා තියෙන්නේ අඩුවේ. එහෙනම් ඔයා අඩු ප්‍රමාණය මොනවා කරන්න ඕනද? හර කළ යුතුයි. පැහැදිලි? එතකොට මෙතනට ඇවිල්ලා මොනවා වෙනවද? හර වෙනවා 99,000. ඊළඟට දෙවෙනි එක. ණයගැතියක වූ ඩිෆයින් සමාලුමට කළ විකුණුම් 10,000ක් උපලෙජරේ අදාළ ගිණුමට සටහන් කර නොමැත. මෙතන මේ වැරද්ද කියනකොට ඔයාලට තේරෙනවා උපලෙජරේ අදාළ ගිණුමට සටහන් කළේ නැහැ කියන්නේ අනිවාර්යයෙන්ම මෙතන වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ කොහෙද? උපලෙජරේ. ඇහැලි උපලෙජරේ වැරදි අපි නිවැරදි කරනවද? නැහැ. ඒක අපි නිවැරදි කරන්නේ නැහැ දැන් මම. ඒක අපි නෝට් ඩවුන් කරගන්නවා විතරයි. මොකද ඒක ගිණුම් කරන ක්‍රියාවලියට බලපෑමක් නැති නිසා. නෝට් ඩවුන් කරගන්නේ කොහෙද? සැස්තදුම් විස්තරේ. හරිද? සැස්තදුම් විස්තරේ ආකෘතිය ඔයගොල්ලෝ දන්නවා ඉති කියලා මම හිතනවා. ඒතර මේක සරලව ගත්තට පස්සේ මේ සංශෝධනයකට පාලන ගිණුම් ශේෂය උඩින් දා ගන්නවා. ධනරින ෆෝමැට් එකක් එනවා. අන්තිමට එනවා ණයගැති උපලෙජරේ ශේෂයක. හරිද? right. දැන් මේ වීඩියෝ එකේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ මෙන්න මේ සැස්තදුම් විස්තරේ ධනරින පීඩනය කරගන්න ආකාරය.
හැල්ලි මෙන්න මේක මට කියලා දෙන්නයි උමනාව තියෙන්නේ. මොකද මම දැකලා තියෙනවා ගොඩාක් ළමයි මේක මේ ගොඩාක් තියරි ටිකක් ඔළුවේ දාගෙන ඒ තියරි වලට අනුකූලව මෙතන ලං වෙන තීරණය කරනවා. ඉතින් මම හිතනවා ඒක ටිකක් අමාරු වැඩක් කියලා. ඉතින් ඊට වඩා පොඩ්ඩක් ලේසි ක්‍රමයක් මම මෙතනදි කියලා දෙන්නම්. පොඩ්ඩක් සරල ක්‍රමයක්. රයිට්. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. රයිට්. දැන් මෙතන කියන්නේ ණය ගැතියක වූ ඩිෆයින් සමාගමට කළ විකුණුම් 10000. උපලෙජරේ අදාළ ගිණුමට සටහන් කරනවා මත කියලා. රයිට්. එතකොට මෙහෙම දෙයක් කරන්න තියෙනවා. මේ විකුණුම් නිසා ඔයා බලන ණයගැතිභාවය මොකද වෙන්නේ සාමාන්‍ය? ණයගැතිභාවය වැඩි වෙන්න ඕන. අපි කස්ටමර් කෙනෙක්ට ණයට විකුණුවාම එයාගෙන් අපිට සල්ලි ලැබෙන්න ඕන. ඒ කියන්නේ ණයගැතිභාවය වැඩි වෙන්න. එතකොට මේ ණයගැතිභාවය වැඩි වෙන්න ඕන ගනුදෙනුවක් එයා උපලෙජරේට දාලා නැහැලු. එහෙනම් මෙතන මේ පල්ලෙහා තියෙන මේ ණයගැති උපලෙජරේ ශේෂ එකතුව නැත්නම් උපලෙජරේ ශේෂය එහෙනම් ඇත්තේ වැඩියෙන්ද අඩුවෙන්ද? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ණයගැතිභාවය වැඩි වෙන්න ඕන ශේෂයක් එයා මේකට දාලා නැහැ. එහෙනම් වැඩි වෙන්න ඕනා ගයක් දාලා නැත්නම් අනිවාර්යයෙන් මොකද වෙන්නේ? මෙතන ශේෂය අඩුවෙන් තමයි තියෙන්නේ. අඩුවෙන් නම් තියෙන්නේ අපි ඒක නිවැරදි කරන්න යනවද? නිවැරදි කරන්න යන්නේ නැහැ. අඩුවෙන් නම් තියෙන්නේ අපි ඒක මොනවාද කරන්නේ? අඩු විදියටම සටහන් කරනවා. විකුණුම් උපලෙජරේ සටහන් නොවීම කියලා. එතන ඒ 10000 මොනවා කරනවා? අඩු කරනවා. හරිම සරලයි. ඔයා බලන්න ඕනේ ඇවිල්ලා අදාළ වැරද්දින්ද මේ උපලෙජරේ ශේෂය වැඩියෙන්ද අඩුවෙන්ද තියෙන්නේ කියලා බලන්න. වැඩියෙන් තියෙනවා නම් මොනා කරන්නද? එකතු කරන්න. අඩුවෙන් තියෙනවා නම් අඩු කරන්න. ඒක නිවැරදි කරන්න යන්න එපා. දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා උපලෙජරේ ශේෂය වැඩියෙන් තිබ්බනම් ආයෙනම් මේක හරි ගස්සන්න ඕනේ කියලා අඩු කරන්න යන්න එපා. ඔකට වැරදි. මොකද හේතුව මං ඉස්සෙල්ලා කිව්වනේ උපලෙජරේ වැරදි අපි ඒ වෙලෙම නිවැරදි කරන්න යන්නේ නැහැ. උපලෙජරේ වැරදි අපි ඇවිල්ලා නෝට් ඩවුන් කරනවා විතරයි. ඒක නිසා මෙතන විකුණු උපලෙජරේ සටහන් නොවි මේ 10000 මොකද වෙන්නේ? මේ 10000 විකුණුම් ටික යා උපලෙජරේ දාපු නැති නිසා ණයගැතිභාවය අඩුවෙන් තියෙනවා. ඒ ණයගැතිභාවය අඩුවෙන් තියෙන හින්දා මොකද වෙන්නේ? මෙතන ශේෂයගේ. ඒක නිසා අපි ඒක නිවැරදි කරන්න යන්නේ අඩුවෙන් නම් තියෙන්නේ. අපි අඩු කරලා පෙන්නනවා ඒක. තව පොඩි දෙයක් මෙතන කියන්න ඕනේ ඇවිල්ලා මෙතන මේ ගනුදෙනුවේ ස්වභාවය බලන්න ඕනේ. දැන් මොකක් හරි ගනුදෙනුවක් ගත්තට පස්සේ ඇවිල්ලා මේ සටහන් කළේ නැහැ කියලා ශේෂය අඩු වෙන්නේ නැහැ. දැන් මෙතන බලන්න හොඳට මේ සටහන් කළා නැති ගනුදෙනුව මොකක්ද කියලා බලන්න. දැන් මෙතන නම් විකුණුම් තමයි සටහන් කළා නැත්තේ. ඒතර විකුණුම් කියලා කියන්නේ මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ණයගැතිභාවය වැඩි වෙන්න බලපාන ගනුදෙනුව. විකුණුවොත් කස්ටමර්ගෙන් සල්ලි හම්බ වෙන්නේ. ණයගැතිභාවය වැඩි වෙන්න ඕන ගනුදෙනුව. ණයගැතිභාවය වැඩි වෙන්න ඕන ගනුදෙනුව සටහන් නොකරපු හින්දා තමයි මෙතන ශේෂය අඩු වෙලා තියෙන්නේ. අන්න ඒ විදිහට පොඩ්ඩක් ගනුදෙනුවේ ස්වභාවයත් එක්ක ඕනේ ඉෆෙක්ට් එක බලන්න ඕනේ. රයිට්. ඊළඟට බලමු ඊළඟ 3 බොල් නෑලස කපාරින්ලන් 18000 පොදු ලෙජරේට ගෙන නොමැත. පොදු ලෙජරේ කියලා කියන්නේ අනිවාර්යයෙන්ම කොහෙද දිනුම් කරන ක්‍රියාවලිය ඇතුලේ. ඒ කියන්නේ පාලන කිරීම තමයි වැරද්ද වෙලා තියෙන්නේ. පාලන කිරීම වැරද්දන්න අනිවාර්යයෙන්ම මොනවාද කරන්නේ? ශනිකව හදන්න ඕනේ. කොහෙටද අපි යන්නේ? සංශෝධන ණයගැතිපාලකෙමට යන්න ඕනේ ඒක හදන්න. ඒතර බොල් නෑ නැත්තම් හානි කරන ලාභ. මොකද වෙන්නේ? ණයගැතිභාවයේ අඩු වෙන ගනුදෙනුවන්නේ. එතකොට මොකද කරන්න ඕනේ අපි? ණයගැතිභාවය අඩු වෙනවා. ණයගැති කියන්නේ වත්කම අඩුව බැර. ඒක නිසා මොනවා කරන්න බොල් නෑ ඒ 18000 බැර කරනවා. එතකොට මේවා ඔක්කොටම එන්ට්‍රීස් යනවා ඕනේ. මේක අනිත් පැත්තට මේ හර වෙනවා බෝඩ් හානි කරලා ලාභ දි. ඒ වගේ මේකේ ලිත්ත සටහනක් යනවා යම 32. හරි. මේකට විතරක් නෙමෙයි එන්ට්‍රි එක වැටෙන්නේ. ඩබල් එන්ට්‍රි එකක් යනවා. ලිත්ත සටහනක් යනවා. එතකොට අනිත් පැත්තෙන් තව බිනුමක් හර වෙනවා. ඒකත් හොඳට මතක තියාගන්න. ඊළඟට නිලූකාගෙන් ලද 80000ක් නිලූකාගේ ගිණුමට බැර කර තිබුණේ 88000ක් ලෙස. අන්න නිලූකාගේ ගිණුම. දැන් නිලූකාගේ ගිණුම තියෙන්නේ කොහෙද? උපලෙජරවල. මොකද එක් ණයගැති ගිණුම් ටික තියෙන්නේ උපලෙජරේ. මොකද එක් ණයගැති ගිණුම් පොදු ලෙජරේ නෑ නැත්තම් ගිණුම් කරන ක්‍රියාවලිය ඇතුලේ නෑ. එහෙනම් මේක මොකද්ද? උපලෙජරේ වැරද්ද. උපලෙජරේ වැරදි අපි හදනවද? නැහැ. උපලෙජරේ වැරදි නෝට් ඩවුන් කරනවා විතරයි. කොහෙද නෝට් ඩවුන් කරන්නේ? සැසඳුම විස්තරේ. රයිට්. ඒ කියන්නේ ධන ඍණ. ඔය දෙකෙන් එකට තමයි වැටෙන්නේ. අපි අර විදිහටම බලමු දැන්. හොඳට බලන්න මේ ගනුදෙනුවේ ස්වභාවය.
නිලූකාගෙන් ලද 80,000. ඒ කියන්නේ මේ නිලූකාගෙන් සල්ලි හම්බ වෙලා. එතකොට සල්ලි හම්බ වෙනවා කියලා කියන්නේ කස්ටමර් කෙනෙක්ගෙන්. ඒ කියන්නේ ණයගැතිභාවය මොකද ඉන්නේ? අඩු වෙනවා. මොකද කස්ටමර් යාගේ බැලන්ස් එක සෙටල් කරනවා යාගේ. එයාගේ වන්න ඕන බැලන්ස් එක අපිට සෙටල් කරනවා. එතකොට මොකද වෙන්නේ? එයාට තියෙන ණයගැතිභාවය මොනවා වෙනවද? අඩු වෙනවා. හරිද? එතකොට මෙතන 80,000ක් තමයි අපිට සල්ලි දීලා තියෙන්නේ. එතකොට ණයගැතිභාවය 80,000කින් අඩු වෙන්න ඕනේ. හැබැයි අපි ඒක නිලූකාගේ ගිණුමට බැර කරලා තියෙන්නේ 88,000ක් කියලා. ඒ කියන්නේ 80,000ක් තමයි අඩු වෙන්න ඕනේ. හැබැයි අපි 88,000ක් අඩු කරලා. ඒ කියන්නේ 8,000ක් වැඩිපුර අඩු කරලානේ. වැඩිපුර 8,000ක් අඩු කළා නම් මෙතන ශේෂය කොහොමද තියෙන්නේ? අඩු වෙන්න තියෙන්නේ. වැඩිපුර 8,000ක් අඩු කළා නම් එන ශේෂය අඩු වෙන්න තියෙන්නේ. දැන් අපි ඒක නිවැරදි කරන්න යනවද? නැහැ. අඩු වෙන්න ශේෂය තියෙන්නේ අපි ඒක අඩු කරලා පෙන්නනවා. එච්චරයි. කොලෙජරේ වැරද්ද නිවැරදි කරන්න යන්නේ නැහැ. ඒක නිකන් ඒ විදිහට අඩු වෙන තියෙන්නේ. අඩු කරලා පෙන්නනවා. ඒ අඩු කරලා නෝට් ඩවුන් කරනවා. එච්චරයි. ඊළඟට බලමු ඊළඟ ණයගැති පාලන ගිණුම එකතු කිරීමේදී හරපැත්ත 5,000ක් අඩු වෙන්න එකතු කර තිබුණා. අන්න ණයගැති පාලන ගිණුම එකතු කිරීම. ඒ කියන්නේ පාලන ගිණුමේ වැරද්ද අනිවාර්යයෙන්ම නිවැරදි කළ යුතුමයි. එහෙනම් යන්න ඕන කොහෙටද? සංශෝධන ණයගැති පාලන ගිණුමට. මොකද වෙලා තියෙන්නේ? හරපැත්ත 5,000ක් අඩු වෙන්න එකතු කරලා තියෙන්නේ. එහෙනම් හරපැත්තට මොකද කරන්නේ? අපි 5,000 දාන්න ඕනනේ. එහෙනම් හරපැත්තට මොනවා කරන්න 5,000. අපි හර කරනවා. එතකොට ඔයාලට ප්‍රශ්නයක් එනවා බැර කරන්න කොහෙද කියලා. යන්න ඕනේ වැරදි නිවැරදි කිරීම පාඩමට. වැරදි නිවැරදි කිරීම පාඩමේ ගිහිල්ලා බලන්න. එතන එක් ගිණුමක මොකක් හරි එක පැත්තක වෙනසක් ආවොත් එහෙම අනිත් පැත්තේ එන්ට්‍රි එක කොහෙටද යන්නේ? අවිනිශ්චිත ගිණුමකට තමයි යන්නේ. ඒක ඇවිල්ලා වැරදි නිවැරදි කිරීම පාඩමේ ඔයගොල්ලෝ අධ්‍යයනය කරලා පිළින්න ඕනේ. රයිට්? මම මෙතන අපව අමුතුවෙන් කතා කරන්න යන්නේ නැහැ. මට මෙතන මතක් කරන්න ඕන තව තියෙන්නේ. මෙතන එන්ට්‍රි එකක් යනවා. ඩබල් එන්ට්‍රි එකක් යනවා. දීප්ත සරහනක් යනවා. මෙතන හර වෙනවා කියන්නේ අනිවාර්යයෙන් තව කොහේ හරි බැර වෙලා ඇත්තේ. එතකොට ඒ දැර වෙන ගිණුමත් උල්ල ඔළුවේ තියාගෙන යන්න. මොකද එතකොට තමයි මේකේ සමස්ත අවබෝධය වඩ ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒක නිසා මෙතන සංස්කෘත ණයගැති පාලකම හර කරද්දී අනිත් පැත්තට අවිනිශ්චිත ගිණුම තමයි බැර වෙන්නේ. රයිට්. කත් හරි. ඊළඟට 6 වෙනි එක. ණයගැති ලෙජරේ හිමාලිගේ ගිණුම එකතු කිරීමේදී හරපැත්ත 13,000ක් අඩුවෙන් ගෙන තිබුණේ. ඔන්නයි. ණයගැති ලෙජරේ හිමාලිගේ ගිණුම. කිසි කතාවක් නැහැ කොහෙද වැරද්ද තියෙන්නේ? උපලෙජරේ තමයි වැරද්ද තියෙන්නේ. රයිට්. එහෙනම් අපි යන්න ඕන කොහෙද උපලෙජරේ වැරදි හදනවද? නැහැ. උපලෙජරේ වැරදි හදන්නේ නැහැ. කොහෙද යන්නේ? ඒක නෝට් ඩවුන් කරනවා. ඔයද සැසඳුම් විස්තරය. අපි බලමු ඒක කොහොමද නෝට් ඩවුන් කරන්න කියලා. අර විදිහටම බලමු. ගණ්ඩනයේ ස්වභාවය බලන්න. ණයගැති ලෙජරේ හිමාලිගේ ගිණුම එකතු කිරීමේදී මේ හිමාලිගේ ගිණුම එකතු කරනවා. අර බැලන්ස් කරනකොට හරපැත්ත 13,000ක් අඩුවෙන්ලු අරගෙන තිද්දේ. අපි දන්නවා දැන් හිමාලි කියලා කියන්නේ ණයගැතියනේ. ණයගැතියගේ හරපැත්ත කියලා කියන්නේ මොන පැත්තද? වැඩි වෙන පැත්තද අඩු වෙන පැත්තද? හොඳට බලන්න. ණයගැතියා කියලා කියන්නේ වත්කමක්. එතන වත්කමක හරපැත්ත කියලා කියන්නේ මොකද්ද? වැඩි වෙන පැත්තනේ. අපි දන්නවා බෙත්තස කහන්නේ ආය අනුව වත්කම් වැඩි වීම තමයි හර. එහෙනම් මෙතන මේ වත්කමේ වැඩි වෙන පැත්ත එයා අඩු වෙන්නු අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ හරපැත්ත. ඒ කියන්නේ වැඩි වෙන පැත්ත 13,000ක් අඩු වෙන්නු ගත්තේ. එතකොට වැඩි වෙන පැත්ත වැඩි කරන්න ඕන පැත්ත එයා ඇවිල්ලා අඩු වෙන්නු ගත්තේ. එහෙනම් ශේෂයේ තියෙන වැඩියෙන් අඩු වෙනද? එහෙනම් ශේෂයේ තියෙන අඩුයි. වැඩි කරන්න ඕන 13,000 එයා අඩුවෙන් අරගෙන තියෙනවා. වැඩි කරන්න ඕන පැත්ත අඩුවෙන් අරගෙන. එහෙනම් අවසානයේ ශේෂය මොනවා වෙනවද? අඩු වෙනවා. දැන් එහෙනම් මොකද වෙන්නේ? අපි ඒක නිවැරදි කරන්න යනවද? නෑ. ශේෂය අඩුවෙන් නම් තියෙන්නේ. අපි ඒක මොනවා කරනවා? අඩු කරනවා. අඩු කරලා පෙන්නන්නේ. එච්චරයි. ඒකේ විදිහට පෙන්වන්න විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට මොනවා කරන්න පුළුවන්ද ඔයාලට? මේ ගාන එතකොට අදල ඉවරයි. නෑ තව එකක් තියෙනවා. මොකද අවසානයේ මුදල් පොතේ දුන්වත්කම් තීරුවේ එකතුව. එතන මුදල් පොත කිව්වහම පොඩ්ඩක් කරන්න. දැන් පාවිච්චි කරන මුදල් ලැබීම් channel. එතන මුදල් ලැබීම් channel දුන්වත්කම් තීරුවේ එකතුව 21000ක් ණයගැති පාලන ගිණුමට ගෙන තිබුණේ 12000ක් ලෙස. සිම්පල්. ණයගැති පාලන ගිණුමේ තාම වැරද්ද වෙලා තියෙන්නේ. ශනිකව නිවැරදි කළ යුතුයි. එහෙනම් මොකද කරන්න ඕනේ? යන්න ඕනේ සංස්කෘත ණයගැති පාලන ගිණුමට. දුන්වට්ටම් 21000 එයා දාලා තියෙන 12000ක් කියලා. ඒ කියන්නේ 9000ක් අඩුවෙන් දාලා තියෙනවා. දුන්වට්ටම් නිසා මොකද වෙන්නේ? ණයගැතිභාවය අඩු වෙන්න ඕනනේ. මොකද අපි කස්ටමර්ට ඩිස්කවුන්ට් එකක් දෙද්දි මොකද වෙන්නේ? එයා ගෙවන්න ඕන බැලන්ස් එක අඩු වෙනවා. එහෙනම් ණයගැතිභාවය අඩු වෙනවා.
එහෙනම් නායකති භාවය අඩු වෙනවා කියලා කියන්නේ මොකද වෙන්න ඕනේ? බැරවිය යුතු. එහෙනම් ඒ අඩු වෙන්නේ 9000ක් දාලා තියෙන්නේ. එහෙනම් ඒ 9000 මොනවා කරන්නත් තියෙන්නේ? බැර කරන්න තියෙන. ඒතර දුම්වත්තම් බැර වෙනවා 9000. පහර වෙන්නේ දුම්වත්තම් වලට. right. ඔය විදිහට තමයි ගාන හැදෙන්නේ. ඒතර සංශෝධක නායකති පාලන ගිනේ මොකද වෙන්නේ? ශේෂ කළා වල ශේෂය ගන්න පුළුවන්. මෙන්න එනවා ශේෂය ගිය 3,12,000ක් කියලා. මේක තමයි පොතේ නායකති පාලන ගිනේ හරිම ශේෂය. දැන් මේ 2,35,000 එයාට ඇවිල්ලා තිබ්බ ශේෂය. ඒක වැරදි. ඒකට මෙන්න මේ එයා කරපු වැරදි ටික ඔක්කොම හැදුවට පස්සේ ඔන්න එනවා නිවැරදි ශේෂය 3,12,000 කියන. මෙන්න මේක තමයි ඔයා ඇවිල්ලා මූල තත්ත්ව විස්තරයේ ජංගම වත්කම් වල නායකති ශේෂය විදිහට දාන්න ඕන. හරිද? නායකති ශේෂය විදිහට දාන්න ඕන. හරි. එතකොට මේක ඇවිල්ලා එක්සැම් එක සමහරවිට අහන්න පුළුවන් ඇවිල්ලා ෆස්ට් පේපර් එකේම අහනවා මූල තත්ත්ව විස්තරයේ පෙන්විය යුතු නායකති ශේෂය කුමක්ද කියලා. ඒතර ඔයා මෙන්න මේ සංශෝධිත නායකති පාලන ගිණුම් ශේෂය තමයි උත්තරේ විදිහට දෙන්න. නැත්තම් අහන්න පුළුවන් ඇවිල්ලා නායකතියන් සම්බන්ධයෙන් නිවැරදි ශේෂය කුමක්ද කියලා. ඒ නායකතියන් සම්බන්ධයෙන් නිවැරදි ශේෂය කිව්වත් මේ සංශෝධිත නායකති පාලන ගිණුම් ශේෂය තමයි උත්තරේ විදිහට දෙන්න ඕන. right. ඊළඟට අපි යනවා සසඳුන් විස්තරයට. සසඳුන් විස්තරේ මොකද වෙන්නේ? මේ තුන අපි දැන් තමයි සපහන් කරලා තියෙනවා. උදින් අපි දා ගන්න ඕනේ අර සංශෝධිත නායකති පාලන ගිණුමේ ආපු ශේෂය. කීයදාද? 3,12,000 නේ ආවේනේ. 3,12,000 ආවයි. එතකොට ඒක අපි දා ගන්නවා උදි. ඊට පස්සේ මෙතන මේ ගානයට එන ඔක්කොම අඩු වෙන ඒවා තමයි ආවේ. එතකොට මෙතන 31,000ක් අඩු වෙලා අඩු වුණාට පස්සේ අර ණයගැති උපලෙජරේ ශේෂ එකතුව ලැබෙන්න ඕන 2,80,000යි. එතකොට ආපහු මට කරලෝ කියන්න දෙන්නේ. පාලන ගිණුම් වල ගත්තට පස්සේ පාලන ගිණුම් වල ගන්න ශ්‍රේණිකව අපි හැදුවා. මොකෙන්ද හැදුවේ? සංශෝධන ණයගැති පාලන ගිණුම ගහලා ඒක අනිවාර්යෙන් නිවැරදි කරන්න ඕනේ. උපලෙජරේ වැරදි නම් අපි හදන්නේ නැහැ. උපලෙජරේ වැරදි ටික අපි ඇවිල්ලා සසඳුන් විස්තරේ නෝට් ඩවුන් කරනවා විතරයි. ඒතර නෝට් ඩවුන් කරද්දී කොහොමද නෝට් ඩවුන් කළේ? ඒ වැරද්ද ස්වභාවය බලන්න. වැරද්ද ස්වභාවය අනුව බලන්න මේතන උපලෙජරේ ශේෂය දැන්ට වැඩියෙන්ද අඩුවෙන්ද තියෙන්නේ කියලා. උපලෙජරේ ශේෂය දැන්ට වැඩියෙන් නම් තියෙන්නේ අපි ඒක නිවැරදි කරන්න යන්නේ නැහැ. වැඩියෙන් නම් තියෙන්නේ ඒක මොනවා කරනවද? වැඩි විදිහටම මොනවා කරනවද? එකතු කරලා පෙන්නනවා. අඩුවෙන් නම් තියෙන්නේ ඒක අපි ඇවිල්ලා නිවැරදි කරන්න යන්නේ නැහැ. අඩුවෙන් නම් තියෙන්නේ ඒක අඩු කරලම ඒ විදිහටම එන්න. එච්චරයි කරන්න. එතකොට මේ වීඩියෝකින් පුතේ මට ඔන්න ඔය ටික තමයි කියන්න ඕනවා තිබ්බේ. ඉතින් මම නායහිමියන් සම්බන්ධනොත් පොඩි වීඩියෝ එකක් කරන්න ඉස්සරහට නායහිමි සසඳුන් විස්තර එකක් කොහොමද මේ ධනරින ටික තීරණය කරගන්නේ කියලා. ඉතින් මට හිතනවා මේ ක්‍රමේ පොඩ්ඩක් ඔයගලන්ට ලේසි වෙයි කියලා ධනරින තීරණය කරන්න. පොඩ්ඩක් ඉතින් try කරලා බලන්න. පල්ලෙන් කමෙන්ට් කරන්න මේ වීඩියෝ එක ඇවිල්ලා ඔයගලන්ට ප්‍රයෝජනවත් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ලයික් කරන්න ඊට පස්සේ තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා තාතනා කරනවා.